හිතාගන්න විදුරු බිත්තියකින් වෙන්වුණු අත් දෙකක්. එක පැත්තක කඳුළු පිරුණු ඇස් එක්ක බලාගෙන ඉන්න මවක්. අනිත් පැත්තේ රට දාලා යන තරුණයා. අපි සමාජයේ බොහෝ දෙනෙක් හිතන්නේ પાස්පෝර්ට් එකේ වදින වීසා සීල් එක කියන්නේ අපේ හැම ප්‍රශ්නකම අවසානය කියලා. හැම දුකකම නිමාව කියලා. ඒත් ඇත්ත තමයි හැමද? අද මේ විවරණයෙන් අපි කතා කරන්නේ ඒ පිටවීමේ පරියන්තයෙන් පටන් ගන්න කවුරුත් කතා නොකරන ඒ අඳුරු මානසික සටන ගැනයි. වීසා එක ආපු ගමන් මගේ ඇත්තම ජීවිතය පටන් ගන්නවා. මෙහි ඉඳලා වැඩක් නැහැ. අපිට ඉතුරු වෙලා තියෙන දෙයක් නැහැ. මේ වචන අපිට කොච්චරනම් හුරුපුරුදුද නේද? අද වෙනකොට ලංකාවේ දහස් ගණන් තරුණ තරුණියන්ගේ හදවත් වලින් නැගෙන එකම හඩ මේකයි. හැබැයි අපි නොදකින භයානක ඇත්තක් තියෙනවා. ගුවන්තොටුපළේ ඒ ඩිපාර්චර් ගේට් එකකින් එහාට තියෙන්නේ ප්‍රශ්නවල අවසානය නෙවෙයි. එතනින් තමයි ඔවුන්ගේ ජීවිතයේ දැවැන්ත මනෝවිද්‍යාත්මක යුද්ධය පටන් ගන්නෙ. එයාපෝට් එකේදී අපි දකින ඒ හදකම්පා කරන හැඬීම ඒක නිකම් తాවකාලික සමුගැනීමක දුකක් විතරක් නෙවෙයි. මනෝවිද්‍යාවේ මේකට කියන්නේ අවිනිශ්චිත අහිමිවීම නැත්නම් ambiguous loss කියලා. ඒ කියන්නේ Taman එදාමෙදාතුර ජීවත් වුණු සමාජය එදිනෙදා තිබුණු බැඳීම් අර හුරුපුරුදු කතාබහ මේ හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක ඔවුන්ගේ යටිහිතට තදින්ම දැනෙනවා. මේක හරියටම භෞතික මරණයක් නොවුනත් ඒක සමීප සම්බන්ධතාවල දැවැන්ත මියයාමක් වගේ. රටකට ගියපු අලුත දැනෙන අර හනිමූන් පීරියඩ් එක. ඒ කියන්නේ ඒ අලුත් පරිසරයේ තියෙන උද්‍යෝගය බොහොම ඉක්මනින් මැකිලා යනවා. ඊට පස්සේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ බිහිසුණු යථාර්ථයකට. දැඩි සංස්කෘතික හුදකලාව, කොච්චර හෙව්වත් මදි වෙන මූල්‍ය අස්ථාවරත්වය සහ වැටුනම අල්ලගන්න හිටපු තමන්ගේ මිනිස්සු නැතිවීම කියන කාරණා ඔවුන්ව දරුණු මානසික ආතතියකට ඇදලා දානවා. මේකට තමයි අපි සංක්‍රමණ විෂාදය හැමත් නැත්නම් මයිග්‍රේෂන් ડિප්‍රෙෂන් කියලා කියන්නේ. දැන් පොඩ්ඩක් හිතන්න සමාජ මාධ්‍ය ගැන. ලස්සනට එඩිට් කරපු ට්‍රෙන්ඩිං සින්දුවක් දාපු Instagram හෝ TikTok වීඩියෝ එකක්. පිටරට ගිය අපේ අයගේ ප්‍රොෆයිල් පිරලා තියෙන්නේ ඒ වගේ කෘත්‍රිම highlight reels වලින්. හැබැයි තිරියෙන් පිටුපස්ස තියෙන්නේ දරුණු මනෝවිද්‍යාත්මක යුද්ධයක්. තමන් මෙතුලාන්තයෙන් කොච්චර කඩා වැටිලා හිටියත්, කොච්චර වෙහෙසටපත් වෙලා හිටියත් ලෝකෙට පෙන්වන්නේ ඒ සුඛෝපභෝගී සාර්ථකත්වයෙන් පිරුණු කෘත්‍රිම රූපරාමු ටික විතරයි. හැබැයි අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඇයි ඔවුන් එහෙම කරන්නේ? මෙතන තියෙනවා දැවැන්ත සමාජ පීඩනයක්. හිතන්න පවුලේ අයගේ ඉඩම් විකුණලා, වාහන විකුණලා, නැත්නම් අධික පොලියට ණය වෙලා තමයි ගොඩාක් අය මේ ගමන යන්නේ. ඉතින් එහෙම ගිහින් මට මෙහෙ හරි අමාරුයි මට තනියයි කියලා කොහොමද කියන්නේ? අපේ සමාජය ඒක දකින්නේ පරාජයක් විදියට. ඒ ලැජ්ජාවෙන් බේරෙන්න, වෙනස්කම් කිරීම වහගන්න ඔවුන් අර කෘත්‍රිම සතුටක් ලෝකෙට පෙන්වන්න පටන් ගන්නවා. මේකෙන් නිර්මාණය වෙන්නේ අතිශය විෂ සහිත චක්‍රයක්. සංක්‍රමණිකයා තමන්ගේ දුක හංගලා ව්‍යාජ සතුටක් සමාජ මාධ්‍යයට දානකොට ලංකාවේ ඉන්න තරුණ ප්‍රජාව ඒක දැකලා හිතනවා අපේ ජීවිත නම් කිසිම තේරුමක් නැහැ අපි එකම තැන කියලා. ලංකාවේ අයට මේ නිසා මගහැරී යාමේ බිය එහෙමත් නැත්නම් දැඩි ෆෝමෝ තත්ත්වයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් සංක්‍රමණිකයා ජීවත් වෙන්නේ මුදල් ප්‍රශ්න එක්ක දරුණු හුදකලාවක වුණත් ලංකාවේ අය හිතන්නේ ඔවුන්ට ක්ෂණික ධනයක් ලැබිලා ඒ සමාජයට හරි ලේසියෙන් එකතු වෙලා කියලා. මේක හරියටම අනුන්ගේ බොරු කතාවක් එක්ක තමන්ගේ ඇත්ත ජීවිතේ සසඳලා විඳවනවා වගේ වැඩක්. මේ වෙනකොටත් විදේශ රටක සුපිරි වෙළඳසැලක හැමදේම පිරුණු රාක්ක දිහා හිස් බැල්මකින් බලාගෙන ඉන්න කෙනෙක් ගැන හිතන්න. ඒ බැල්මේ තියෙන්නේ සතුටක් නෙවෙයි පුදුමාකාර හිස් බවක්, වරදකාරී හැඟීමක්. මේක කෙලින්ම බැඳිලා තියෙන්නේ අපේ රටේ ආර්ථික බිඳවැටීමත් එක්ක. මනෝවිද්‍යාවේ මේකට කියන්නේ දිවි ගලවා ගත්තෙකුගේ වරදකාරී හැඟීම. නැත්තම් survivor's guilt කියලා. මේක හරිම වේදනාකාරී මානසික තත්වයක්. එක පැත්තකින් Tamanට ආරක්ෂිත වටපිටාවක්, AC කරපු කාමර, හොඳ පහසුකම් තියෙනවා. ඒත් අනිත් පැත්තෙන් WhatsApp call එකකින් news වලින් අහන්න වෙන්නේ ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන. කරන්ට් නැහැ, බඩු මිල වැඩි, අම්මලා තාත්තලා දුක් විඳිනවා. Taman සැපට නිදා ගන්නකොට පවුලේ අය මේ වගේ අරගලයක ඉන්නවා කියලා දැනෙනකොට ඇතිවෙන මානසික පීඩනය ඒක වචනින් විස්තර කරන්න බැරි තරම් බරපතලයි. අපේ සංස්කෘතිය හැටියට දෙමව්පියන්ට සලකන එක අපේ ලේවලටම කාවැදුණු දෙයක් නෑ. ඉතින් රටින් ගියාම මේ යුතුයකම ඉටු කරන්න උත්සාහ කරන්නේ දුරස්ත වීඳගෙන. ඒත් යථාර්ථය තමයි කොච්චර සල්ලි යවුවත් ලෙඩක් දුකක් හැදුනම ළඟින් ඉඳලා උණු වතුර උගුරක් දෙන්න බැරි අඩුවත් ඒ සල්ලි වලින් කරවන්න බෑ. තමන්ගේ සාර්ථකත්වයේ පවා මේ දුක ඉස්සරහා අර්ථයක් නැති දෙයක් බවට පත් වෙනවා. මේක සායනිකව බැලුවොත් නිදංගත කනස්සල්ලට සහ නිින්ද නොයාමේ රෝගී තත්ත්වයන්ට කෙලින්ම බලපානවා.
ඇත්තටම කිව්වොත් ඒ එවන සල්ලි කියන්නේ නිකම් මුදල් නෙවි. ඒක Tamanට හැමදාම දැනෙන වර්ධකාරී හැඟීම අඩු කරගන්න ගෙවන මනෝවිද්‍යාමානික වන්දියක්. ඒත් කනගාටුට කරුණු තමයි පර්යේක්ෂණ දත්ත මගින් පෙන්වා දෙන විදිහට මෙහෙම ලංකාවේ තනිකර දාලා ගිය පවුල්වල සමාජිකයන් අතරත් විෂාදය සහ මානසික රෝග ගොඩක් දුරට වැඩි වෙලා තියෙනවා. දැන් අපි කතා කරමු තවත් බරපතලම ප්‍රශ්නයක් ගැන. රට ගියාම මගේ ප්‍රොෆෙෂන් එක ඒ විදිහටම කරගෙන යන්න පුරුවන් කියන මිත්‍යාව. ලංකාවේ හිටපු දක්ෂ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් විදේශ රටක දැඩි නීති සහ ක්‍රමවේද නිසා සමහර වෙලාවට ක්ලීනර්ස්ලා විදිහට නැත්නම් ඩිලිවරි රයිඩර්ස්ලා විදිහට වැඩ කරනවා අපි දැකලා තියෙනවා. මේක නිකම්ම රස්සාවක් මාරුවීමක් නෙවෙයි. මනෝවිද්‍යාත්මකව මේකට කියන්නේ සංස්කෘතික ආතතිය සහ කුසලතා හැල්ලුවීම. එහෙමත් නැත්නම් acculturative stress and diskilling කියලා. හිතලා බලන්න ඒකෙන් වෙන මානසික විනාශය ගැන. ලංකාවේදී සමාජයේ ඉහළම ගෞරවයක් ලබපු කෙනෙක් පිටරටකදී දෙවන පන්තියේ පුරවැසියෙක් විදිහට සමාජයට කොන් වෙනවා. මොලේ පාවිච්චි කරලා ලොකු ප්‍රශ්න විසඳපු අය යන්ත්‍ර වගේ එකම කායික වැඩේ දවස පුරාම කරනවා. ආර්ථික වශයෙන් ගත්තත් ජීවන වියදම නිසා හම්බ කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ඒ පුද්ගලයාගේ ආත්ම අභිමානය මුළුමනින්ම බිඳ වැටිලා Taman කවුද කියන දැවන්ත අනන්‍යතා අරුබුදයකට මැදි වෙන එකයි. අපි මේ තත්ත්වය හඳුන්වන්නේ රන් කූඩුව කියලයි. ඇයි එහෙම කියන්නේ? ඩොලර් දහසක් 2000ක් ලංකාවේ සල්ලි වලින් හැදුවම ලක්ෂ ගාණක්. ඒක ගණිතමය මායාවක්. හැබැයි ඒ රටේ ගෙවන්න තියෙන කුලිය, ටැක්ස්, ස්කෑම බිම වලට යන වියදම බැලුවම ඇත්තටම ඔවුන් ජීවත් වෙන්නේ යන්තම් දවස ගැට ගහ ගන්න තත්වයක. හරියට එළියට ලස්සනට පේන රන් කූඩුවක් ඇතුලේ හිර වෙලා එනවා වගේ. එහෙනම් අපිට හිතෙන්න පුළුවන් ඔච්චර අමාරු නම් ඇයි ආපහු ලංකාවට එන්නේ නැති කියලා. අන්න එතනේ ලොකුම ඛේදවාචකය තියෙන්නේ. රට ගිහින් අසාර්ථක වෙලා හිස් අතින් ආපහු එනවා කියන්නේ අපේ සමාජය ඇතුලේ කොහොමද දරාගන්න බැරි ලැජ්ජාවක්. ඒ නිසා අර සාර්ථකත්වයේ මායාව පවුල වෙනුවෙන් පවත්වාගෙන යන්න ඔවුන් නිහඬවම මේ දරුණු ඇනස්කම් කිරීම සහ දුක දරාගෙන ඉන්නවා. මේ රන් කූඩුව ඇතුලේ තියෙන ඇත්තම දෛනික ජීවිතය මොකක්ද දන්නවද? ඒක අතිශය දරුණු හුදකලා වීමේ වසංගතයක්. ජීවත් වෙන සල්ලි හොයන අරගලයක් කොච්චර දරුණුද කියනවා නම් මිනිස්සෙක් එක්ක කතා කරන්න ඇත්තම බැඳීමක් ඇති කරගන්න තියෙන ඉඩකඩ මේ සිස්ටම් එකේ මුළුමනින්ම විනාශ කරලා දානවා. දහසය. මේ ඉලක්කම ගැන හොඳට හිතන්න. ගොඩක් සංක්‍රමණික ශ්‍රමිකයන් දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. Tamanගේ කුලිය ගෙවලා ලංකාවටත් සල්ලි යවන්න වෙන විකල්පයක් නැහැ. මේ තරම් කායිකවත් මානසිකවත් වෙහෙසෙනකොට සමාජගත වෙන්න යාළුවෙක් ආශ්‍රය කරන්න අඩුමතරමේ විවේකයක් ගන්නවත් එයාගේ වෙලාවක්වත් මානසික නිදහසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේක හරියට රත්නපුරේ පතල් කම්කරුවන්ගේ ජීවිතේ වගේ නේද? පතල් කම්කරුවෙක් අඳුරු වතුර පිරුණු උමඟකට බහින්නේ ජීවිතේම වෙනස් කරන මැණිකක් හම්බ වෙයි කියන බලාපොරොත්තුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්. සංක්‍රමණිකයෙකුට කරන්නේ ඒකමයි. ඔවුන් කිමිදෙන්නේ විදේශීය ශ්‍රම වෙළඳපොළ කියන අඳුරු හුදකලා උමඟට. මේ දෙගොල්ලම කරන්නේ Tamanගේ අයට හොඳ ජීවිතයක් දෙන්න. වෙන කාටවත් නොපෙනෙන දැවන්ත පීඩනයක් යටතේ කරන බිහිසුණු ජීවන අරගලයක්. මේකේ අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ දැවන්ත සැඟවුණු මානසික සෞඛ්‍යාර්බුදයක්. විදේශගත වෙලා ඉන්න අපේ අය අතර විෂාදය, පශ්චාත්කම්පන ආතති තත්ත්වයන් වගේම සියදිවි නසා ගැනීම පවා ඊටාම භයානක විදියට වැඩි වෙලා තියෙනවා. ලංකාවේ තියෙන සමාජ මතයේ එක්ක මානසික වෛද්‍යවරයෙක් හමු වෙන එකත් මදිකමක්. අනිකේ රටවල සේවාවන්ට අපේ සංස්කෘතිය, අපේ භාෂාව තේරෙන්නෙත් නැහැ. මේ තත්ත්වය කෙතරම් දරුණුද කියනවනම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ එමත් නැත්නම් ILO එක පවා මේ අයට හදිසි මනෝවිද්‍යාත්මක මැදිහත් වීම අවශ්‍යයි කියලා පෙන්වා දීලා තියෙනවා. අවසානයේදී මොකද වෙන්නේ? මේ මිනිස්සයා හුදෙක් මුදල් ලැබන යන්ත්‍රයක් නැත්නම් රිමිටන්ස් ට්‍රෙඩ්මිල් එකක් බවට පත් වෙනවා. තමන්ගේ ආදරණීයන් ජීවත් කරවන්න, තමන්ගේ යෞවනය, තමන්ගේ සතුට, තමන්ගේ මානසික සෞඛ්‍ය මේ හැමදේම බිලි දෙමින් මේ කවදාවත් නොනවතින යන්ත්‍රය උඩ ඕන්ට දිගටම දුවන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ විවරණයෙන් පැහැදිලිවම කියන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ පැය 16ක අඛණ්ඩ මහන්සිය රන් කූඩු ඇතුලේ විඳවනේ නිහඬ වේදනාව. දිවි ගලවා ගත්තෙකුගේ බරපතල වරදකාරී හැඟීම. මේ කිසිම දෙයක් ඔවුන්ගේ පරාජයක් නෙවෙයි. මේවා Tamanගේ පවුල වෙනුවෙන්, Tamanගේ රට වෙනුවෙන් කරන අසමසම දැවන්ත ආදරේ පරිත්‍යාගයන්. ඒ නිහඬ කැපවීම අපි කොන්දේසි විරහිතවම ඇගේ යුතුමයි. ඒ වගේම ලංකාවේ ඉන්න තරුණ පරපුරට අපි බොහොම ආදරයෙන් සහ පැහැදිලිව කියන පණිවිඩයක් තියෙනවා. තමන්ගේ ඇත්ත ජීවිතේ, තමන්ගේ දෛනික අරගලය අර සමාජ මාධ්‍යවල දකින්න වෙන කාගේ හරි કૃතිම highlight reel එකක් එක්ක සසඳලා විඳවන එක කරුණාකරලා අදම නවත්තන්න.
පාස්පෝර්ට් එකක වදින සීල් එකකින්වත් ඉන්න රට වෙනස් කරපු පළියටවත් කිසිම කෙනෙකුට සැබෑ ජීවන අරමුණක් හෝ මානසික නිදහසක් නිකම්ම ලැබෙන්නේ නැහැ. අද අපේ රටේ ආර්ථිකයේ හුස්ම ගන්නේ ඔවුන් යවන ඒ ඩොලර් වලින්. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඒක නිකම්ම ලැබෙන සල්ලි නෙවෙයි. ඒවට වන්දිය විදිහට ඔවුන් තමන්ගේ මානසික සෞඛ්‍ය, තමන්ගේ සතුට සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවරයි. ඒ නිසා සමාජ මාධ්‍යවල ඒ පින්තූර දෙකලා ඒ අයගේ ජීවිත ගැන ඊර්ෂ්‍යා කරනවා වෙනුවට ඒ ලස්සන හිනාව ASCII තියෙන සැඟවුණු කඳුල ගැන අපි මීට වඩා සංවේදී වෙන්න ඕන. අපි රට යන අයව සතුටින් සමරලා පිටත් කරනවා. ඒ වගේම ඒ එවන සල්ලිත් බොහොම සතුටින් බාර ගන්නවා. හැබැයි සමාජයක් විදිහට මේ අතරමැද හටගන්න ඒ දැවැන්ත මානසික ශෝකය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නේ කවුද? පොඩක් හිතලා බලමු. අපිට සමීප කවුරුන් හෝ මේ මොහොතේත් අර රන් කූඩුව ඇතුලේ හිර වෙලා මේ සංක්‍රමණ විෂාදයෙන් නිහඬවම පීඩා විඳිනව වෙන්න පුළුවන් නේද? පවුල වෙනුවෙන් ඒ දැවැන්ත මානසික යුද්ධයේ ඔවුන් තනියම කරනවා වෙන්න පුළුවන්. මේ કૃතිම මායාව වෙනුවෙන් තවදුරටත් දුක් විඳින්න දෙන්න එපා. ඔවුන්ගේ ඒ සැඟවුණු යථාර්ථයට අපි කන්දිය යුතුම කාලය මේකයි. ඒ නිහඬ අරගලය ගැන අපි දැන්වත් කතා කිරීම ආරම්භ කරමු.